හොඳයි අපි ඔයගොල්ලෝ සුවන්රකියා මහගෙදර YouTube channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අපි අද ඔයගොල්ලන්ට කතා කරනවා විශේෂයෙන්ම මේ දවස්වල ගොඩක් ලාභ හොයන්න පුළුවන් ස්වයංරැකියා ටක් ගැන ඔයගොල්ලන්ට ඉතින් අපි අද දෙනවා විශේෂයෙන්ම ඒව ලාභ හොයන්නේ කොහොමද සහ වෙළඳපොළට යවන්නේ කොහොමද ඒවා ඉතාම අඩු මුදලකට කොහොමද කරගන්නේ කියන විදිහට අපි ඔකොට්ටම ඔයගොල්ලන්ට උත්තර දෙන්න තමයි බලන්නේ. ඔයගොල්ලෝ ඉතින් අපේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න හැමෝම. මොකද මේකේ අවසාන වෙනකම් ඔයගොල්ලන්ට ඉතාම වටිනා කරුණු ටිකක් තමයි අපි අද කතා කරන්නේ. කොහොමද අපි ස්වයංරැකියාව පටන් ගන්නෙ සහ ඒකට ගොඩක් අයට තියෙන එකක් තමයි මුදල් නොමැතිකම. ඉතින් මේ සුළු මුදලකින් කොහොමද කරගන්නේ? අපි බලුවොත් මේ අයිස් පැකට් වගේ කරන එක මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ අයිස් පැකට් එකක් කරන්න ගියත් මේ අයිස් පැකට් එකේ print එක කරගන්න ගියොත් ඔයගලන්ට ලොකු මුදලක් එකපාර යොදවන්න වෙනවා. ඉතින් එහෙම නැතුව පොඩි මුදලකට මේ වගේ අයිස් පැකට් හදන්නේ කොහොමද? මේ පොලිතින් එක print කරගන්න පුළුවන් ඔයගලන්ට ඉතාලම පොඩි ප්‍රමාණයක් වුණත් අපි දන්න ආයතන තියෙනවා. අපි ඒව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයගලන්ට සම්බන්ධ කරලා දෙනවා. ඉතින් අපි හරහා කරගන්න පුළුවන් ඔයගලන්ට හැම වෙලේම මේ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව අපි ඔයගලන්ට අද කතා කරනවා හඳුන්කුරු නිෂ්පාදනය කරන විදිහ ගැන. ඉතින් හඳුන්කුරුත් එහෙමයි. හඳුන්කුරුත් මේ වෙනකොට වෙළඳපොලේ ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේක කොහොමද කරගන්නේ සහ දැන් ඔයගොල්ලෝ මේ බොක්ස් එකක් හදන්න ගියත් බොක්ස් එක වලට යන කොහොමද පිරිවැය වැඩි. එතකොට හඳුන්කුරු පෙලක් අය අපිට කියන කතාවක් තමයි නිතරම මේ හඳුන්කුරුවක් ගත්තාම ඒගොල්ලන්ගේ හඳුන්කුරු වල සුවඳ අඩුයි. ඉතින් ඒකට ඒගොල්ලෝ අපි ඒගොල්ලන්ට නියමිත ප්‍රමිතියෙන් කොහොමද කරන්න කියලා මේ හඳුන්කුරක් කියලා දෙනවා. ඉතින් මේ හඳුන්කුරු වල ඔයගොල්ලෝ දන්නවා මේ හොඳ හඳුන්කුරක්. ඉතින් මේ හඳුන්කුරු වල සුවඳ හොඳටම තියාගන්න පුළුවන් ක්‍රම තමයි අපි මේ ඔක්කොම අපි සුවඳකාරක වල මෙහෙම දාලා තිබ්බට පස්සේ අපි ගොඩක් අය කරන්නේ මේක මේ හොඳට වේලෙනකම්ම සුවඳ කූර තියලා තියෙන පැත්තකින්. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය ගානට වේලෙනකොටම අපි කරන්න ඕනේ පොලිතින් එකට දාන එක. මොකද එතකොට සුවඳ ඒක එළියට යන්නේ නැහැ වාෂ්ප වෙලා. මොකද එතකොට මේකම පොලිතින් එක හින්දා ඒකේ තවත් සුවඳ වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අපි අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන ඒ සම්බන්ධව දැනුමක් තියෙන හින්දා අපි ඔයගොල්ලන්ට ඒ දැනුම පොඩ්ඩක්වත් අඩු කරන්න නැතුව ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම දෙනවා. ඉතින් ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා මේ හඳුන්කුර කොහොමද සුවඳ කරන ක්‍රමය පිළිබඳව. ඉතින් කොහොමද අනික ඔයගොල්ලන්ට මේක අනිත් ප්‍රශ්න තමයි වෙළඳපළට යවා ගන්න බැහැ මේවා කියලා කට්ටිය කියනවා. එහෙම වුණොත් හැමතැනම අපි එහෙම නෙමෙයි අපි කරන්න ඕනේ ක්‍රම තියෙනවා. හැම ක්‍රමයකටම ඔයගොල්ලන්ට කියලා දෙනවා නිවැරදිව කොහොමද වෙළඳපළකට යවන්නේ. එතකොට වෙළඳපළට ඇත්තටම යවන්න බැරි කෙනෙකුට උනත් අපි කියලා දෙනවා කොහොමද තමන්ගේ මොබයිල් ෆෝන් එක කරා තමන්ගේ ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඩෙලිවරි යන කට්ටිය ඉන්නවා. ඕනේ තරම් කට්ටිය ඉන්නවා. අපි ඒ දැනුමත් ඔයගොල්ලන්ට දෙනවා. ඉතින් අපි ඒ සියලු දේවල් එක්ක ඔයගොල්ලන්ට තව තියෙන අපේ මෙතන මේ තියෙන අපි ඔය ගෙන්නන සාම්ප්‍රාණි කුඩු එක. ඉතින් මේක අපි ඉන්දියාවෙන් ගෙන්නන එකක්. ඉතින් මේක ඊටාම මිල අඩුව අපි ඕගොල්ලන්ට ලබා දීමක් කරනවා. ඉතින් මේ සුවඳ කුඩු ඕගොල්ලන්ට අපි ගොඩක් කට්ටිය කතා කරන්නේ දෙයක් තමයි මේ හඳුන්කුරු මේ ව්‍යාපාරෙදි මේ සුවඳ කුඩු එක. ඉතින් මේ සාම්ප්‍රාණි කුඩු එක. ඉතින් මේකෙන් ඉතා අධික ලාභයක් ගන්න පුළුවන්. මේ සාමාන්‍ය මේ රුපියල් 100කට විතර විකිනෙන බොක්ස් එකක් ඔයගොල්ලන්ට රුපියල් 25කට වගේ මේ හදාගන්න පුළුවන්. ඇත්තටම 25යි 30යි අතර වගේ හදාගන්න පුළුවන්. එක සුවඳ වර්ග තියෙනවා. ඉතින් ඒවත් එක මිල පොඩ්ඩක් වෙනස් වීමක් වෙනවා. ඉතින් ඒක කොහොමද ඔයගොල්ලන්ට මේ බොක්ස් එකක් හදාගන්න? ඉතින් මෙතන මේ බොක්ස් එක රුපියල් 5 ඉඳන් තියෙනවා ඔයගොල්ලන්ට ගන්න. ඉතින් ඒ වගේ එතකොට බොක්ස් එකට ඔයගොල්ලන්ට නමක් කොහොමද දාගන්නේ? එතකොට නම් print කරන විදිය ඒවා සියලු දේ අපි කියලා දෙනවා. ඉතින් ඒකත් හොඳ ව්‍යාපාරයක්. එතකොට ඒකත් මුදල් ගොඩක් ලබන්න පුළුවන්. ඒ වගේම ඒක අපි කොහොමද මේ ව්‍යාපාරේ අපි කොයි වගේ අයටද මේක දිය යුත්තේ. ඉතින් අපි ගොඩක් කට්ටිය එහෙම දන්නේ නැතිකම නිසා තමයි ඒ කියන්නේ විකුණුම කියන එක කරගන්න බැරි වෙන්නේ ඔයගොල්ලන්ට. ඉතින් මේවා ඇත්තටම අධිකම ලාභයක් ලබන්න පුළුවන් බිස්නස් ව්‍යාපාර. ඉතින් ගෙදර ඉඳගෙන ඕනම කෙනෙකුට මේක නිකන් ඉඳලා
ආදායමක් හොයන්න පුළුවන්. ඇත්තටම ලොකු ලාභයක් හොයන්න පුළුවන් ගෙදර ඉඳගෙනම. ඉතින් ඒ වගේ තමයි කාඩ් බඩු වර්ග තියෙනවා අපේ. ඒවා අපි කොහොමද කරන විදිය සහ ගන්න විදිය, මේ කෑම් ගණන් දාන විදිය. එතකොට ඊට අමතරව ඒවා වෙළඳපොළට යවන්න ඕගොල්ලන්ට ඇත්තටම මේවා නම් වෙළඳපොළට යවන්න අවශ්‍ය වෙන්නේම නැහැ. කාන්තාවරුන්ට කරන්න පුළුවන්. මේවා ගන්න කට්ටිය ගෙදර වලට එනවා ඕනි තරම්. ඉතින් අපි හොයාගන්න ක්‍රම කියලා දෙනවා. ඉතින් ඊට අමතරව ඉතින් ගෙදෙට්ටම කොහොමද මේවා මිලදී ගන්න අය ගෙන්න ගන්න, ඒ සියලු දැනුම අපි දෙනවා, ලබා දෙනවා ඕගොල්ලන්ට. ඉතින් මේ ඕගොල්ලොන්ට තියෙන අපි හා සම්බන්ධ වෙන්න විතරයි. ඉතින් අපි ඕගොල්ලන්ට මේවා කොහොමද කරන ආකාරය, ඒ වගේ සියලු දේවල් දැනුම ලබා දීමක් කරනවා අපේ ආයතනය මගින්. ඕගොල්ලන්ට මේ තවත් අපි ව්‍යාපාරයක් ගැන කතා කරනවා. මේක ගම් බෝතල් සකස් කිරීම. ඉතින් මේ බයිඩර් ගම් ඇත්තටම ඕගොල්ලන්ට මේකත් හරිම ලේසි ව්‍යාපාරයක්. ඉතින් අපි ඒක ගැන කතා කරන්න ඕනේ. මේක අපි මේ වගේ අපිට බෝතල් ටික ගන්න තැන්, එතකොට අපිට තියෙන හරි සරල දෙයක් තියෙන්නේ මේකට මේ වගේ ඒ මිලිග්‍රෑම් ගාන මේ වගේ පොඩි තරාදියකින් ඕගොල්ලන්ට මේක කරන්න පුළුවන්. ඉතින් මේ අවශ්‍ය මිලිග්‍රෑම් ගාන දාලා, එතකොට මේ බෝතල් ගන්න විදිහ, මේ සියලු දේවල් අපි ඕගොල්ලන්ට ලබා දීමක් කරනවා. ඒ ආයතන කොහොමද සම්බන්ධ කරගන්නේ? අනික තමයි ඕගොල්ලන්ට මේවා ලේබල් කොහොමද, මෙතන තියෙන මේ ලේබල් එක, ඒවා ඕගොල්ලන්ට දැන් අපි මේක මේ සාම්පල් එකක් විදිහට ගත් එකක්. ඉතින් මේකේ මේ ලේබල් එක print කරන්න. ඇත්තටම මේ ලේබල් එහෙම print කරන්න ලොකු cost එකක් ගන්නවා හැමෝම. ඉතින් ඒකින්ද ගොඩාක් ව්‍යාපාර මග ඇරෙනවා. ඉතින් ඒ එහෙම නැති වෙන්න ඔයගලන්ට කොහොමද මේ ව්‍යාපාරයක් කරගෙන යන්නේ? ඉතින් ඒ සියලු දැනුම අපි ඔයගලන්ට ලබා දීමක් කරනවා. ඉතින් ඒ සියලු දේවල් වලට අපි ඔයගලන්ගේ රුපියල් 3500ක වගේ මුදලක් අය කරනවා. ඉතින් එහෙම ගොඩක් කට්ටිය අපි කියනවා ඒක අපිට නිකන් ඔයගලන්ට අපි දැනුම් දෙන්න බෑ. ඇත්තට අපි දැනුම ඔයගලන්ට නිකන් දෙනවා. ඉතින් අපිට අර මේ සම්බන්ධ කරලා දෙන ආයතන ඕගොල්ලන්ට ඒවා මිලදී ගන්න තැන්, ඉතින් අපි ඒවා ලොකු කාලයක් වැය කරලා ඉතින් අපි සම්බන්ධ කරගත්තු ඒවා. ඊට අමතරව අපිට ඕගොල්ලොන්ට ඒ දැනුම ලබා දෙනකොට අපේ කාලයට අපිට වටිනාකමක් අවශ්‍ය නිසා තමයි අපි මේ මුදල ඇත්තටම ලබා දෙන්නේ. ඒක අද කාලේ සාමාන්‍යයෙන් කඩේකට ගියත් වියදම් වෙන පොඩි මුදලක් තමයි 3500ක් කියන්නේ. ඉතින් මේ දැනුම ඕගොල්ලොන්ට ඉතා වටිනවා. හේතුව තමයි අපි මේ ව්‍යාපාර කරනවා. දැනටත් අපේ කරන කට්ටිය ගොඩාක් ඉන්නවා ලංකාව පුරාම. ඉතින් ඒගොල්ලෝ අපෙන් නිතරම බඩු අරගෙන යනවා. ඉතින් ඒ බඩු අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ මේවා කරලා ඇත්තටම ලොකු ලාභ ලබාගෙන ඒගොල්ලෝ අපිට ගොඩක් පැසසුම් කරනවා. ඉතින් අපි ඕගොල්ලන්ට කිසි දෙයක් හංගන්නේ නැහැ. ඒක තමයි අනිත් එක තමයි ඕගොල්ලන්ට මේ සියලු තොරතුරු ඕගොල්ලන්ට අනිත් අය දෙනවට වඩා මං හිතන්නේ අපි දෙනවා වෙන්න පුළුවන්. මොකද හේතුව තමයි කිසිම කෙනෙක් මේ වගේ දේවල් මිලදී ගන්න දැන් අපි මේවා එහෙම අපි ලොකු ප්‍රමාණ ගෙන්නනවා. ඉතින් ඒ ගෙන්නනකොට අපි මේවා ගොඩක් අඩුවට ඔයගලන්ට දෙන්න පුළුවන්. මේ සාම්ප්‍රාණි කුඩු එහෙම අපි ගත්තා ලොකු ප්‍රමාණ ගෙන්නනවා අපි. ඉතින් ඒ හින්දා අපි ඔයගලන්ට ගොඩක් අඩුවට දෙනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ ඔයගලන්ට මේ අපි ගන්න ප්‍රමාණ වලට ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ගම් බෝතල් එහෙමත් එහෙමයි. ඉතින් මේවා ඔයගලන්ට ගන්න ගියොත් මේ දැන් අපි මේ ගම් එක එහෙම මේ හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ ගම් එක. හේතුව තමයි මේවා මේ බැක්ටීරියා වල ඇතුළු වෙන්නේ, ඒ ප්‍රශ්න වෙන්නේ නැහැ. ඉතින් අර ගඳ ගහනේ ඒ ප්‍රශ්න වෙන්නේ නැහැ. නැත්තම් පෙලක් ගම් තියෙනවා වෙළඳපොලේ, ඒවා ගත්තට පස්සේ මේ බාන්න මේක පාට අර මේකේ හොඳ ඝනකමට තියෙනවා. ඒ ගම් එක ඒ වගේම තමයි හොඳ පාටට තියෙනවා. ඒ වගේ හොඳ ගම් එකක් හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි හොඳම ගම් එකක් තමයි ඕගොල්ලන්ට දෙන්නේ. මොකද ඕගොල්ලන්ගේ ව්‍යාපාරේ මග නතර වෙන්නේ නැති වෙන්න කරගෙන යන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය මේ ව්‍යාපාරික රහස වෙන්නේ. ඉතින් අපි මේ දෙන ඒවා ඔයගලන්ට හොඳ ගුණාත්මක දේවල් කොහොමද ගන්න, මේ වෙළඳපොළ කොහොමද හදාගන්නේ, ඒ වගේ දේවල් දෙනවා. තව අපිට මේ වගේ ටොපි අයිටම් ඒවා කරන ඒවා එහෙම තියෙනවා. ගොඩක් ලාභ ලබන්න පුළුවන් මේවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය ස්කූටරයක් වගේ තියෙන ගෑනු ළමයෙකුට උනත් එහෙම නැත්නම් කාන්තා පාර්ශ්වයේ කාටම උනත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම වෙළඳපොළට යවන්න පුළුවන්. වෙළඳපොළට යවා ගන්න බැරි වුණොත් ඒ යවන වෙළඳපොළ හදාගන්න ක්‍රම අපි ඔය ඒ සියලු දේ ඔයගලන්ට දෙනවා. ඊට අමතරව එහෙමත් බැරි වුණොත් එහෙම අපේ මිලදී ගන්න ආයතන තියෙනවා. අපි ඒව හරි සම්බන්ධ කරලා දෙන්න උත්සාහ කරනවා ඔයගලන්ට. ඉතින් අපි ගොඩ කට්ටියක් ඉන්න හින්දා ඉතින් ඒක අපිට පොරොන්දු වෙන්න බෑ ඔයගලන්ට මේ විදිහට කරලා දෙන්නම් කියලා. නමුත් අපි අපේ ආයතනයේ සම්බන්ධ වෙන සියලු දෙනාම අපි ඒ විදිහට
අපේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යාම සඳහා ඔයගලන්ට අත්උදව් දෙනවා. ඉතින් මේ ගම්බෝතලයක්ම ගත්තොත් එම රුපියල් 50ක් විකුණුම් වෙලා තියෙන්නේ. මේව එකක් රුපියල් ඔයගලන්ට පිරිවැය රුපියල් 15ත් 20ත් අතර වගේ යයි. ඒකත් මේ ගම්වල හැටියට තමයි ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපිට මේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් හොඳ ක්වොලිටියෙන් යොත් ගම් එකක් ඔයගලන්ට වෙළඳ පොළට යවා ගන්න පුළුවන්. ඉතින් මේ සාම්බ්‍රාණිකත් එහෙමයි. මේකත් රුපියල් 25 30ක් විතර හදන්න පුළුවන්. එතකොට වෙළඳ පොළටම ඔයගලන්ට රුපියල් 50කට 100කට 60කට දැම්මත් ඒකෙනුත් ඔයාලා ලොකු ලාභයක් තියෙනවා. මේ වගේ 12 පැක් ඒවා තමයි විදිහට තමයි බණ්ඩල යන්නේ. ඒතකොට මේ හඳුන් කෝරුත් එහෙමයි. හඳුන් කෝරු මේ 50 පැක් එකක් හදන්න හඳුන් පිරිවැය ඔයගලන්ට ඕන නම් රුපියල් අපි හිතමු 16ක් වගේ යයි. ඉතින් ඒවා ඉතාම අඩු මුදලට කරගන්න ක්‍රම අපි දන්නවා. ඉතින් ඒ සියලු දේ අපි ඔයගලන්ට දෙනවා. ඉතින් අපි මේක අවුරුදු ගාණක් අපි කරලා ඒ හා සම්බන්ධ දැනුම ඇති අයගෙන් දැනුම ලබාගෙන ඊට අමතරව ඉතින් ඉතාම අඩු මුදලට ගන්න හොඳ ආයතන හොයාගෙන ඒ කරන හින්දා තමයි අපිට මේක අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ දැනුම අපි ඕගලන්ට දෙන්න තමයි අපි සුළු මුදලක් අය කරන්නේ. ඉතින් ඒ මුදලවත් අපිට අය කරන්න මොකද අපේ කාලේ අපි ඔගොල්ලෝ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. මොකද අනික මතක් කරන්න ඕනේ අපි දුරකථන වලින් අපි ඔයගොල්ලෝ සම්බන්ධ වෙනකොට ඔයගොල්ලෝ අපිව සම්බන්ධ කරගන්න පුළුවන් උදේ 9 විතර වෙනකොට ඊට පස්සේ ආයේ 5න් පස්සේ අපි ඔයගොල්ලන්ට දීලා තියෙන කාලයක් රෑ 10 විතර වෙනකන් වගේ අපි ඔයගලන්ගේ දුරකථන වලට උත්තර දෙනවා. ඉතින් මතක තියාගන්න ඒ අතරතුරේදී ගන්න බැරුණොත් එහෙම කෝල් එකක් ආන්සර් කරගන්න බැරුණොත් අපි ඊට පස්සේ ඔයගොල්ලෝගේ කෝල් වලට පස්සේ හරි ගන්නවා. හේතුව තමයි අපිට අධිකව වැඩ තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට ඒක කරගන්න වෙලාව කාලය නැහැ. ඔයගලන්ට තේරෙනවා ඇති. මේ වගේ ටිකක් අපි ගොඩක් කට්ටිය අපිට කෝල් කරනවා දවසකට 100ක් 200ක් විතර කෝල් ටෙලිෆෝන් කෝල් මෙනවා. ඉතින් ඒවා ආන්සර් කරගන්නවත් විදිහක් නැහැ මේ අධික වැඩත් එක්ක. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ හැම කෝල් එකකටම රිප්ලයි එකක් දානවා. අපේ WhatsApp එක සම්බන්ධ වෙලා ඉන්න අපේ ආයතනයේ කවුරු හෝ මහත්මයෙක්ව මිස් කෙනෙක් ඕගොල්ලන්ට සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ හින්දා ඒක හොඳට ඔරුව තියාගන්න. මොකද පුළුවන් නම් අපිට ඕගොල්ලෝ කරන උදව්වක් විදිහට මේ 5න් පස්සේ වගේ ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. උදේ පාන්දර අපිට කතා කරගන්න බෑ ඇත්තටම දිනේ කෝල් වලට. අපි ඉතින් ඒ වලට අපේ කාලය ඕගොල්ලන් වෙනුවෙන් කැප කරන්න අමාරුයි. ඉතින් අපි ලොකු දේවල් මේකේ කරන්න නැහැ. ගොඩ කට්ටිය කියනවා වගේ අපිට මෙහෙම කරන්න ඕනේ එහෙම ලොකු දේවල් නැහැ. මේක අපි ඉතාම සරලව කියලා දෙනවා. ඉතින් ඕගොල්ලන්ට මහා ලොකු කාලවල් වැය කර බලා ඉන්න ඕනෙත් නැහැ. අදම පටන් ගන්න. ඉතින් ඒ එක්කම විශේෂයෙන් කියන්න ඕනි අපි මේ මාසේ 25 වෙනිදාට දිනුම් මැදීමක් කරනවා. ඉතින් ඒ දිනුම් මැදීමෙන් අපි 10 දෙනෙක් තෝරගන්නවා. ඒ 10 දෙනාට අපේ ආයතනයේටම බඩු මේ අපි මේ ඔයගොල්ලෝ ස්වයං රැකියාව පටන් ගන්න දේ සියලුම බඩු අපි ගන්නවා, මිලදී ගන්නවා. ඉතින් ඊටාම සාධාරණ මිලකට ඔයගොල්ලන්ට ලොකු ලාභයක් ලබා දෙන අරමුණින් තමයි අපි කරන්නේ. ඉතින් අපේ දැන්ටත් එහෙම ගොඩ කට්ටිය ආයතනෙ බඩු ලබා දෙනවා. ඉතින් මේ අපේ කියලා දෙන සියලු දේ අපි ඒතකොට අපිට වගකීමක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අපි හරි දේ කියලා දීලා ඒතකොට ඔයගොල්ලෝ නිවැරදි දේ ලබා දෙනවා කියලා. ඉතින් ඒ විශ්වාසය මත අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. ඉතින් අපි දිනුම් ඇදීමක් කරනවා. ඒක හැමෝටම විවෘතව බලන්න පුළුවන්. අපි අපේ ගෲප් වලට දානවා. මේ දිනුම් ඇදීමෙන් 10 දෙනෙක් තෝරගන්නවා. ඒ 10 දෙනාට අවස්ථාව ලැබෙන අපේ ආයතනයට නිතර බඩු සපයුම් කරන්නේ දෙන්න. ඉතින් ඔයගොල්ලොත් හැකි ඉක්මනට අපේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් සම්බන්ධ වෙලා හරි දෙයක් ඉගෙන ගන්න. ඉතින් මුදල් අතින් හැකි කියා දුක් වෙන්න එපා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න. අපි ඒ සම්බන්ධවත් ඔයගොල්ලන්ගේ විශේෂ අවධානයක් යොමු කරනවා. ඉතින් අපි හැමෝටම කියන්නේ තමන් ගෙදර මේ මොනවා හෝ දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකු දෙය. මොකද නිකන් කාලේ විනාඩියක්වත් වැය කරන්න එපා. ඔයගොල්ලන්ට අතේ මුදල් නැහැ. එතකොට කරගන්න අමාරුයි. ඒ ප්‍රශ්න ගැන හිතන්න එපා. මොකද අපි කියලා දෙන්නම් ඔයගොල්ලන්ට ඉතාම සුළු මුදලක් වැය කරලා කොහොමද මේ දේවල් සියලු දේ කරගෙන යන්නේ. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් අරගෙන ලොකුවට අවශ්‍ය නැහැ. පොඩි ප්‍රමාණයක් අරගෙන අපි දැන් අර අයිස් පැකට් ගත්තත් සාමාන්‍යයෙන් ලොකු මම මෙතන මිල කියන්නේ නැහැ. ඒ ආයතන වලට හොඳ නැහැ. එහෙම අපි මිල ගණන් දැනුවත් කරන්නේ ඕගොල්ලෝ.
විශාල මුදලක් යනවා එහෙම ඇත්තරම කරගන්න බැරි තැන්ටම තියෙන්නේ. ඉතින් ඇත්තරම එහෙම අවශ්‍ය වෙන්නේ අපි ඔයගලන්ට පැකට් එකේ ඉඳන් උනත් කරලා දෙන්න විදිහට අපි හදලා දෙන්නම්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ගැටලුවක් කරගන්න එපා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සියලු දෙනාම අපි ලබා දෙනවා. ඉතින් ඒකම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා like එකකුත් දෙන්න. එතකොට අපිට ඒකෙන් ඔයගොල්ලොන්ට තව තවත් වීඩියෝස් දාන්න මේ වගේ. එතකොට තව තව දේවල් කියලා දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අපි තවත් දේවල් එකතු කරගෙන ඉදිරියේදී හම්බෙමු කියලා අපි ස්වන් රැකියා මහගෙදර YouTube channel එකෙන් අදට සමුගන්නවා. ස්තුතියි.